අද මාර්තු මාසේ 5 වෙනිදා ළමයි. ටෙම්පරේචර් එක ඇති සෙල්සියස් අංශක 18ට වගේ. චූටි සීතලක් තියෙනවා. ඒත් එක්කම අවුවක් තියෙනවා. ඉතින් අද මාත් එක්ක ඉන්න අපේ මොෂ් මල්ලි. මෙතනින් අපේ සුපුරුදු පරිදි අපේ නලියා. ඉතින් අපි තුන් දෙනා යනවා පොඩ්ඩක් සන්සෙට් එක එන්ජොයි කරන්න කියලා අපේ ගෙවල් ඉස්සරහා තියෙන පොඩි කඳු වැටියක්. එතන টොප් එකට ගියාට පස්සේ මේ අපිට බලා ගන්න පුළුවන් සිටි එකේ ලස්සනට view එක. ඉතින් අපි මේ කලින් ආපු තැනක් තමයි මෙතන මේ කාර් එකක් පාක් කරලා කට්ටිය පොඩ්ඩක් නිවිහෙනින් ඉන්නවා. ඉතින් මේ දවස්වල ගස්වල මල් එහෙම ලස්සනට පිපීගෙන එනවා. ඔයාලට පේන ඇති. මේ අපි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ කැලෑ පාරක ළමයි. ඉතින් මේක සාමාන්‍යයෙන් ඕෆ් රෝඩ් තමයි යන්නේ. මේ හැම ගේකටම සාමාන්‍යයෙන් බොහෝ දුරට ඕෆ් රෝඩ් වෙහිකල් තමයි තියෙන්නේ. මොකද ස්නෝ කරන කාලෙට මේ පැත්තේ යන්න බෑ. තනිකර මේ නෝමල් වාහන වලට යනවා නම් අනිවාර්යෙන් දඟල් දාලා තමයි යන්න ඕනේ ටයර්ස් වලට. ඉතින් මේ අපි බලමු අද ලස්සන ඊවිනිං එකක්. ක්ලයිමේට් එකත් හොඳයි. ඇඟට මාර කූල් හුලක් එන්නේ. ස්ප්‍රින්ග් එකේ පළවෙනි දවස තමයි මේ අපි මේ කන්ද බඩ ගන්න හදන්නේ. අපි නලිය සෙට් එක. අපි ළමයි දැන් ඇවිදගෙන ආවේ මෙන්න මේ පේන පාර දිගේ. උනම් කෙලින්ම ආවා. අපි දැන් යන්න ඕනේ මෙන්න මේ පැත්තට. ඉතින් මේ හරිය පොඩ්ඩක් නැවතුනහම අපිට බලා ගන්න පුළුවන් සිටි එක මාර ලස්සනට. තව ටිකක් උඩට ඇති view එක තව ටිකක් ලස්සනට තියෙනවා. ඉතින් අපි උඩට ගිහිල්ලා බලමු. මෙතන තමයි අපි කොෆි එකක් රෙඩි කරගන්න හදන්නේ. මෙන්න මේ වත්තේ. මෙතන මේ පල්ලෙන් ওই මිදි වත්තක් තමයි තියෙන්නේ. දිගටම විදි තමයි මේ වගා කරලා තියෙන්නේ. මේක හැම ලස්සනට දැන් මල් පිපීගෙන එනවා. පැත්තේම මේ පැත්තේ තියෙන ළමයි මිදි. ඉතින් මෙතනින් පල්ලෙහාට ගියාම ඔය කන්ද දිගේම ගිහිල්ලා එහා කෙළවරින් බහින්න පුළුවන්. මෙන්න මෙතනින් පේන ළමයි බයමාරේ රණවේ එක එයාපෝට් එකේ. ඉතින් තාම ඔපරේෂන්ස් පටන් ගන්න නැහැ. සාමාන්‍යයෙන් වින්ටර් සීසන් එකේ නවත්තනවා. ආයේ ස්ප්‍රින්ග් එක ස්ටාර්ට් කරාම තමයි පටන් ගන්න. ඒනවා තාම එක ෆ්ලයිට් එකක්වත් ආවේ නැහැ මේ සීසන් එකේ. ඉතින් අපි තුන් දෙනා නලියා අතෙන්ට වඩා මෙතන ලස්සනයි වගේද? මෙතන ලස්සනයි නේ. ඉතින් ඔන්න මම කොෆි එකක් රෙඩි කරගන්න ඕන කරන ඔක්කොම වගේ සෙටප් කරලා ගත්තා මෙතෙන්ට. ඉස්සරහින් පේනවා බයමාර ටවුන් එක ලස්සනට. එතකොට මේ පැත්තෙන් ලස්සනට ඉර බහගෙන යනවා. නලින් මල්ලි ඉන්න, මොෂ් මල්ලි ඉන්න. ඉතින් අපි තුන් දෙනා අද අපි මේ සන්සෙට් එක එන්ජොයි කරන්න හදන්නේ කොෆි එකක් එක්ක. මෙන්න මේ විදිහට. ඉතින් සුපුරුදු පරිදි මං ගාව තියෙනවා Starbucks espresso roast එකක්. එතකොට ලප්තේ තියෙනවා. මගේ කප්ස් ටික තියෙනවා. එතකොට මොචා පොට් එක තියෙනවා. කැම්පින් ස්ටෝ එක තියෙනවා. hand held grind එක තියෙනවා. ඉතින් මේ ටික යූස් කරලා අපි ලස්සනට කොෆි එකක් රෙඩි කරගමු. අපේ නලින් මල්ලිට දෙමු කැම් එක මම කොෆි එක රෙඩි කරනවා ලස්සනට රෙකෝඩ් කරලා දෙන්න කියලා. එහෙනම් කට්ටියම එන්ජොයි කරන්න.
අපි කොෆි එකත් රෙඩි කරගත්තා. තුන් දෙනාම. ඉතින් බොන්න තමයි තින්නේ මේ සන්සෙට් එක එන්ජොයි කරන ගම. එහෙනම් guys, cheers. ඉතින් රුමේනියාවේ ළමයි ලබන සතියේ පාස්කු නිවාඩු හම්බ වෙනවා අපිට. ඉතින් සාමාන්‍යයෙන් පාස්කුවට අපිට සාමාන්‍යයෙන් දවස් 5ක් වගේ නිවාඩු හම්බ වෙනවා. ඒ නිවාඩුවේ අපේ නලින් මල්ලිගේ යාළුවෝ සෙට් එකකුත් එනවා කියලා ආරංචියක් තියෙනවා. බොහෝ විට සමහරක් වෙලාවට අපිත් එක්ක එකතු වෙයි. ඉතින් කට්ටියත් එක්ක දවස් 5 නිවාඩුවට බොහෝ දුරට අපි කැම්පින් එකක් යයි නේ නලිය. කැම්පින් එකක් යන්න අපි කතා වෙලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට ළඟදිම කැම්පින් එක්ස්පීරියන්ස් එකකුත් බලා ගන්න පුළුවන්. කට්ටියම channel එකත් එක්ක ටච් එකේ ඉන්න. එහෙනම් අපි ලස්සන කොෆි එක එන්ජොයි කරලා නැවත ගෙවල් බලා පිටත් වෙනවා. කට්ටියම පරිස්සමෙන් එහෙනම් චාව්. Ciao. Ciao.